ආදරෙන් ඉංග්ලිෂ් 10-11 දරුවන්ගේ හොඳම ඉංග්ලිෂ් ක්ලාස් එක. දහ 11 දරුවෝ වෙනුවෙන් අපි සතියට දවස් 4ක් ක්ලාස් කරනවා. දවස් 2ක් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. අනිත් දවස් 2 තමයි රචනා සහ ටියුට් එක ග්‍රැමර් සාකච්ඡා කරන්නේ. ආදරෙන් ඉංග්ලිෂ් අපේ ඔන්ලයින් ක්ලාස් එකේ වැඩ කරන විදිය ගැන බලන්න ඔයත් එන්න. අපේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන හැම දරුවෙක්ටම අපේ වෙබ්සයිට් එකේ ඇක්සස් ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ වෙබ්සයිට් එක හරහා ඔයාට මාසෙට අදාළ සියලුම රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පරණ මාසවල රෙකෝඩින්ග්ස් උත් ඔයාට නොමිලෙම බලන්න පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා. මේ විදිහට ඔයාට මාසෙට අදාළ රෙකෝඩින්ග්ස් ටික පිළිවෙලට බලන්න පුළුවන්. ටියුට් ක්ලාස් එකේ රෙකෝඩින්ග්ස් ටික වෙනම තියෙනවා. පේපර් මින්ට් පළවෙනි ප්‍රශ්න පත්‍රවල රෙකෝඩින්ග්ස් ටික වෙනම තියෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රවල රෙකෝඩින්ග්ස් ටික වෙනම තියෙනවා. ඊට අමතරව ඔයාට ඕන නම් පරණ මාසවල රෙකෝඩින්ග්ස් බලන්න ජූන්, ජුලයි, ඕගස්ට්, සෙප්තැම්බර් මේ ඕන මාසක රෙකෝඩින්ග්ස් ඔයාට නොමිලෙම බලන්න පුළුවන්. රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව. අපේ ඔන්ලයින් දරුවන්ට හම්බෙන ඊළඟ chance එක, වැදගත්ම chance එක, අනිත් දරුවන්ට හම්බෙන්නේ නැති chance එක තමයි පේපර් ලියලා results බලා ගන්න එක. මාසෙකට පේපරයක් grade find examination විදියට ඔයා ලියනවා. අපි ඔයාගේ පේපරේ බලලා ඔයාගත්ත රිසල්ට් එක අපි ඔයාට දෙනවා. ඔයාගත්තේ ලකුණු කොච්චරක්ද? ඔයාගත්ත රිසල්ට් එක මොකක්ද කියලා මෙන්න මේ විදියට හැම දරුවෙක්ටම බලා ගන්න පුළුවන්. තමන් ගත්ත ලකුණු ප්‍රමාණය සහ තමන්ට තියෙන රිසල්ට් එක. උදාහරණයක් අපේ ජුලයි මාසයේ 80 වෙනි ළමයා ලකුණු 93ක් අරගෙන ඒ පාස් එකක් අරන් තියෙනවා. ඔයාටත් ඔයාගේ ලකුණුයි රිසල්ට් එකයි බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයා ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ගත්ත ලකුණු ගානත් ඔයාට බලා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට ඔයා ලකුණු කීයක් දරන් තියෙන්නේ? දෙවෙනි ප්‍රශ්නෙට කීයද? 3 4 5 6 7 8 9 10 11 මේ විදියට ප්‍රශ්න 16ටම පුතේ ඔයා ගත්ත ලකුණු ප්‍රමාණය ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ටෝටල් එක සහ ඔයාගේ රිසල්ට් එකත් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි ඔයාට අදාළ නිබන්ධන ප්‍රශ්න පත්‍ර ඔක්කොම ටික ඔයාගේ ගෙදරටම කුරියර් කරලා එවනවා. ඔයත් එන්න අපේ ආදරෙන් ඉංග්‍රීසි පන්තියට.